ට්‍රැපික් එකකදී අපි සිටිය යුත්තේ පීද එන්ද ඩීද අද අපි ඒක හරියටම දැනග ට්‍රයි කරන විටදී සිගනල් ලයිට් ඉදිරිපිටදී ශිප්ලිවර් එක තබාගෙන සිටිය යුත්තේ කෙසේද කියා ඩ්‍රයිව් කරන බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් ඒ වගේම ලොකු ගැටලුවක්. මෙවැනි ස්ථානවලදී මේ වගේ අවස්ථාවල ශිප්ලිවර් එක තබාගෙන සිටිය යුත්තේ ඩී එකේද එන්න එකේද කියලා තීරණය කිරීමට කන්ඩිෂන් දෙකක් දීලා තිබෙනවා. එකක් තමයි මේ වේකල් කන්ඩිෂන් එක, අනිත් එක රෝඩ් කන්ඩිෂන් එක. වේකල් කන්ඩිෂන් එක ගැන කතා කළොතින් විශේෂයෙන් එන්ජින් එකේ RPM එක with AC හෝ without AC 950ට හෝ ඊට අඩුවෙන් තිබිය යුතුයි. එන්ජින් RPM එක ඉහත කී පරිදි නිවැරදිව තිබෙන වාහනයක් ඩ්‍රයිව් කරන විටදී උපරිම තත්පර 59කට හෝ ඊට අඩු කාලයක් නම් ශිප්ලිවර් එක ඩ්‍රයිව් පොසිෂන් එකේම තබාගෙන සිටින්න. එසේ කිරීමෙන් වරදක් හෝ හානියක් සිදුවන්නේ නැහැ. කාර්මික දෝෂයකට හෝ වෙනත් යම් හේතුවක් මත එන්ජින් එකේ RPM එක 10ට වැඩි නම් නියුට්‍රල් කර තබන්න. ට්‍රැෆික් එකකදී හෝ සිග්නල් ලයිට් වලට නැවැත්විය යුතු අවස්ථාවලදී ඩ්‍රයිව් එකේ නවත්වාගෙන සිටීමෙන් ඔබගේ මනසට ඇතිවන පීඩනයද එන්ජින් RPM එක වැඩි නිසා බ්‍රේක් පැඩල් එක තද කරගෙන සිටින විටදී මොහොතකට හරි බ්‍රේක් පැඩල් එක බුරුල්ලු නොතින් වාහනේ ඇදී ගොස් අනතුරක් සිදුවීමට තිබෙන ඉඩකඩද බොහෝ වැඩි. මොකක්ද එතකොට මේ රෝඩ් කන්ඩිෂන් එක? සමහර ට්‍රැෆික් ලයිට් සිග්නල් පෝස්ට් වල ඩවුන් කවුන්ටින් එක තත්පර 60ටත් වැඩි. තත්පර 99 මමත් ඉඳලා තියෙනවා. මෙවැනි අවස්ථාවලට මුහුණ දෙන්න අප හැමෝටම සිද්ධ වෙනවා. එතකොට ශිප්ට් ලිවර් එක නියුට්‍රල් කර තැබිය යුතුයි. ඒ වගේම ඔබ සුළු වේලාවකදී නියුට්‍රල් කර නැවත ඩ්‍රයිව් එකට තමා ධාවනය කිරීමට පුරුදු වී ඇතිනම් සමහර අය පාකින් එකට ගොස් නැවතත් ඩී එකට දාලා ඩ්‍රයිව් කරනවා. වැඩි ආරක්ෂාවට කියලා හිතාගෙන. ඔබ නොදැන කරන මෙම ක්‍රියාව ගියර් ලිවර් එකේ සිට ගියර් බොක්ස් පද්ධතියටම බලපාන කරුණක්. අපි උදාහරණයක් වශයෙන් ගත්තොතින් මෙම ක්‍රියාව දිනකට 10 වතාවක් කළොතින් මාසයකට 300 වතාවකටත් වැඩි. එතකොට ඔබම ගණන් හදලා බලන්න අවුරුද්දකට කී වතාවක් මෙම වැරද්ද සිද්ධ කරලා තියෙනවද කියලා. ඔබ ටෙක්නිකල් පැත්ත ගැන නොදැන කරන මෙම ක්‍රියාව නිසා ගියර් බොක්ස් එක තුල එන්ගේජ් ඩිස්එන්ගේජ් කියලා ටෙක්නිකල් ක්‍රියාවක් සිද්ධ වෙනවා. එන්ගේජ් ඩිස්එන්ගේජ් නිතරම සිදුවීම නිසා ගියර් බොක්ස් එකේ ලයිෆ් ටයිම් එකටත් එය බලපානවා. ඔබ කළ යුතු දේ නොකළ යුතු දේ දැනුවත් වී පිළිපැදීමෙන් ඔබට ඇතිවන පහසුව වගේම ගියර් බොක්ස් එකේ ආයු කාලයත් වැඩි කරගන්න පුළුවන්. ඔටෝමැටික් ගියර් බොක්ස් එකක් සහිත වාහනයක් ඩ්‍රයිව් කරන සියලුම දෙනාගේ මූලික තාක්ෂණික දැනුම ඉහළට ඔසවා තැබීමයි ඔටෝමෑන් ආයතනයේ ප්‍රධාන අරමුණ.